හයි ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක් තමයි දෙපැත්තට කරගෙන කූඩුවක ලයිව් සිස්ටම් මේව නැත්තම් වයරින් එක කොහොමද හදාගන්නේ කියලා අහලා තිබ්බා. ඔයාලට අද වීඩියෝ එක බලපුවහම පුළුවන් කිසිම ලෙඩක් දාගන්න නැතුව දෙපැත්තට කරගෙන කූඩුවක් වයරින් කරගන්න විදිහ ඉගෙන ගන්න. හදන විදිහ බැලුවේ නැත්තම් මේ උඩින් පේන කාඩ් එක ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක. එහෙම නැත්තම් channel එක ඇතුළට ගිහිල්ලා මගේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ තමයි මගේ කැරගෙන කුඩුවට පාවිච්චි කරපු ප්ලෑස්ටර් කොටේ. ඔයාලට පේනවාද මේක හදාගෙන තියෙන්නේ ලී වලින් මේ විදිහට රවුන්ඩ් එකක් කපාගෙන උඩයි යටයි ඒක මේ විදිහට පළු දෙකකට වෙන් කරලා තියෙනවා. මේක එකතු කරන්න මේ වගේ පොඩි රීප පටි දෙකකින් උඩයි යටයි මේ විදිහට හදාගෙන තියෙන මම. ඊට පස්සේ පොඩි රීප පටි ටිකක් ඕනේ. මම අරන් තියෙන මේ දුර වෙනස් වෙනවා ඔයා හදන ලයිව් සිස්ටම් එක අනුව. ඔයා මුලින්ම කරන්න ඕනි කොලයක් අරගෙන මේ ඔයා හදන ලයිව් සිස්ටම් එක කොලයක අදින්න ඕනි. ඇදලා ඉවරලා තමයි ඔයා මේක හදන්න එන්න ඕනි. එතකොට ඔයාලට පුළුවන් අයිඩියා එකක් ගන්න කොයි වගේ දුරක්ද මගේ ලයිව් සිස්ටම් එකට එන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන මේ රීප් පාටි ළඟ ගහගෙන තියෙන වටේම මේ විදිහට ඇන භාවිත කරලා තමයි මේක එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා ග්‍රයින්ඩරයක් අරගෙන ඒකට මේ විදිහට තලයක් දාලා ඔයා මේක මැද ගන්න ඕනි වටේම. ඔයාලට පේනවා ඇති මම මැදගෙන තියෙන්නේ මේ විදිහට ලස්සනට ඔයාලා වටේම මැද ගන්න ඕනි. කිසිම ස්පෝක් එකක් මෙතන යන්නේ. එතන මේ උඩට ඉස්තිලා එහෙම තැන් තිබ්බොත් එහෙම ස්පෝක් එක ඇද වෙන්න බලන වෙන්න තමයි මේක හොඳට මැද ගන්න ඕනි. ඔයා ඉස්සරෝම මේ වගේ ප්‍රෙෂර් කොටයක් හදා ගන්න ඕනි. හරි දැන් ඔයා මේ විදිහේ ප්‍රෙෂර් කොටයක් හදාගෙන තමයි ඉන්නේ. මේකේ පේනම ඇති තහඩු පටි ගිහිල්ලා තියෙනවා. වටේටම තහඩු පටි වලින් මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවට බලා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සරෝම මම මුලින් කිව්ව විදිහට ඔයාලා කොලයක ඇද ගන්න ඕනේ ඔයාගේ ලයිව් සිස්ටම් එක. හරි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ෆ්ලෑෂර් කොටේ ලයිට් සර්කිට් එක අදින්නේ කියලා. අපි ඉස්සරෝ මුල ඉඳලා පටන් ගමු. මේ ප්ලග් පොයින්ට් එක ඉඳලා මේ තියෙන ප්ලග් පොයින්ට් එක. හරිද? අපිට දැන් මෙතන මේ උඩ තියෙන එර්ත් ලයින් එක. අපි මේක ගමු නියුට්‍රල් ලයින් එක විදිහට. හරිද? නියුට්‍රල් ලයින් එකට අපි කූඩුවේ පාවිච්චි කරන්නේ කූඩුවේ අපි මැදින් දාලා තියෙනව නේද යකඩ බටය. මේකට තමයි අපි නියුට්‍රල් ලයින් එක ලබා දෙන්නේ. ඔයා මේ කූඩුව හදන වීඩියෝ එක බලලා ඉන්න ඉස්සරෝම ඒ වීඩියෝ එකේ මම මේ ගැන කියනවා. channel එක ඇතුළට ගිහිල්ලා ඒ වීඩියෝ එක වලට ගන්න පුළුවන් බලපු නැති කෙනෙක්ට. නියුට්‍රල් ලයින් එක යනවා මෙන්න මේකට. මම ඒක මේ හැද ගන්නම් මේ විදිහට. ඉතුරු ලයින් එක මොකක්ද දන්නවද? ස්පේස් ලයින් එක. ස්පේස් ලයින් එක කියන්නේ ස්පේස් ලයින් එකයි ලයිව් ලයින් එකයි කියන්නේ දෙකම එකක්. හරිද? මේ ලයිව් ලයින් එක කියන්නේ මෙන්න මේ ප්‍රෙෂර් කොටේ ගහන තහඩුවට. මේ විදිහට ලයිව් වයර් එක තහඩුවේ එක තැනකට දෙනවා. කොහෙට දුන්නත් එකයි මේ තහඩුව එකක්. තහඩුවේ මම මේ ලයින් 3ක් දීලා තියෙනවා. හරිද? මේ ලයින් 3ක් දීලා තියෙන්නේ මම මේ අපි කැරගෙන කූඩුවෙත් දල සැලැස්මක් ඇදගත්තා. ලයින් 3ක් දීලා තියෙන්නේ දන්නවද? මේ මැද කොටුව එක ලයින් එකක්. ඒකට මම එක මේ ලයිට් එකක් දීලා තියෙනවා. මේ උඩ කොටුව එක ලයින් එකක්. මම ඒකටත් මේ ලයිට් එකක් දීලා තියෙනවා. මේ පැටව් දෙන්නේ දාලා තියෙන්නේ මේ ඔයාට මේ කියලා දෙන්න ලේසිවට ඔයා දාන පැටව් ගාන ඔයා තීරණය කරන්න. එනවා මේ පැටව් දෙන්න එක ලයින් එක. එතකොට ලයින් කියක් 3යි. 1යි 2යි 3යි. හරිද? මේ අපේ තහඩුව කොටස් 3කට ලයින් 3කට වෙන් කරලා එක ලයින් එකට එක ස්පෝක් එක ගානේ අපි දෙන්න ඕන. හරි. දැන් තමයි ලයිට් සර්කිට් එක අදින්න යන්නේ. මේ තියෙන්නේ දෙපැත්තට කරගෙන කූඩුවක උඩ කොටස. හරිද? මේ උඩ කොටසේ ප්‍රෙෂර් කොටේ තමයි මේ ලයිට් සර්කිට් එක අදින්නේ. යට කොටසට යටම මේ යටට වෙන මේ සර්කිට් එක අදින්න ඕනේ. හරිද? මේ තියෙන්නේ උඩ සර්කිට් එක. හරි. මේ මැද තියෙන ලයින් එකේ ලයින් එක වාට මේ වෙලාවේදී පත්තු වෙන්න ඕන. හරිද? අපි ඒ ලයින් එකට දෙමු නිල් පාට. මේකට අපි දෙමු රතු පාට. මේකට දෙමු කොළ පාට. දැන් මම කිව්ව විදිහට ඔයාට මේ මැද කොටස පත්තු වෙන්න ඕනේ මේ වෙලාවේදී. හරි.
ඒකට කරන්න ඕනි මෙතන මේ විදිහට තහඩුව ඔය අද ගන්න ඕනි කොටුවා. ඔයාට ඇති කියලා හිතන දුරකට මේ හරියට වගේ මට ඇති කියලා හිතෙනවා. මම මේ විදිහට කොටුවක් වෙන් කරගෙන ඒක පාට කරගන්න. මේ මැද කොටුව පත්තු වෙන්න ඕනේ මේ වෙලාවේ. අපි ඒකට කරන්න ඕනේ මේ අපේ බල්බ් එක දාලා තියෙන හෝල්ඩරේ එක වයර් එකක් මේ විදිහට ගේනවා මෙන්න මේකට. ඒ කියන්නේ මේක මොකද්ද? මේ ෆේස් ලයින් එක. මේක මොකද්ද? නියුට්‍රල් ලයින් එක. එතකොට මේ හෝල්ඩරේ ඉතුරු වෙනවා තව වයර් එකක්. ඒ වයර කියන්නේ මොකේද? අපි නියුට්‍රල් එක දීලා තියෙන්නේ ප්ලග් පොයින්ට් එකේ. මැදට දාලා තියෙන බටේට. හරිනේ? ඒකට මේ විදිහට ඔයා සම්බන්ධ කරගන්න. හරිනේ? ඔන්න දැන් මේ වෙලාවේදී මැද කොටසේ නිල් පාට පත්තු වෙනවා. හරි. දැන් ඔයාට ඕනේ මේ වෙලාවේදීම මේ උඩ ලයින් එකක් පත්තු වෙන්න. උඩ ලයින් එක කිව්වේ මේ උඩ කොටුව මේ වෙලාවේදීම පත්තු වෙන්න ඕනේ. ඒකට මොකද දන්නවද කරන්නේ? මෙන්න මේ විදිහට ඒ කෙලින්ම මේකත් පාට කරගන්නවා. හරි. දැන් මේකට දීලා තියෙන අපේ රතු පාට. එතකොට මේක මොකද්ද? ෆේස් ලයින් එක. මේක වයර් එක යන්න ඕනි මේකේ එක ලයින් එකකට. ඒක මේ විදිහට මෙතෙන්ද ගේනවා. හරිද? එතකොට මේක එක වයර් එකක් ඉතුරු නේද? ඒ වයර් එක උඩට දන්නවද යන්නේ? ඔයාලා දන්නවනේද? ඒ ලයින් එක යන්නේ මේ විදිහට නියුට්‍රල් ලයින් එක. හරි. දැන් මේ විදිහට ස්පෝක් දෙක මෙහිම ප්‍රෙෂර් කොටේ වටේ මෙහෙම යද්දී දෙකම එකට පත්තු වෙනවා. දෙකම එකට නිමෙනවා. හරි. දැන් මේ නිමුණ වෙලාවේ මට පැටව දෙන්න පත්තු වෙන්න ඕන. හරිද? මට මේ වෙලාවේ පැටව දෙන්න පත්තු වෙන්න ඕනේ. ඒකට මම කරන්නේ මේ දෙක නිමිච්චාම කියන්නේ මෙතෙන්ද. මෙන්න මෙතෙන්ද මට පැටව දෙන්න පත්තු වෙන්න ඕන. තේරුණාද? මේ දෙක නිමිච්චාම පැටව පත්තු වෙන්න ඕන. ඒකත් පාට කරගන්න. හරිද? පැටව උන්න දාලා තියෙන මම කොළ පාට. මේ එක ලයින් එකක් මේ විදිහට ස්පේස් ලයින් එකට දෙනවා. අනිත් ලයින් එක නියුට්‍රල් ලයින් එකට. හරි. හරි මේක පැටයකට දුන්නා. මේකෙත් එහෙමයි. එක ලයින් එකක් දෙනවා මේකට අනිත් ලයින් එක දෙනවා නියුට්‍රල් එකට. එක ලයින් එකක් ෆේස් ලයින් එකට අනිත් ලයින් එක බටේට නියුට්‍රල් ලයින් එකට. දැන් ස්පෝක් තුනක් එනවා. හරිද? මේ විදිහට මේ ප්‍රෙෂර් කොටේ වටේ මෙහෙම එනවා. ඔන්න දැන් පත්තු වෙනවා නිලුයි රතුයි. ඒ කියන්නේ මැද කොටුවයි උඩ කොටුවයි. කරගෙන කූඩුවේ. හරිද? ඔන්න දැන් මේ දෙක නිමෙනවා. ඔන්න නිමුණා. හරිද? මේ තියෙන මේ ඇගිලි දෙක ඒක. ඒ දෙක නිමෙනවා. ඔන්න එතකොට පත්තු වෙලා තියෙනවා කොළ පාට. ඒ කියන්නේ පැටව. තේරුණාද? මෙන්න මේ විදිහට තමයි ඔයා ලයිට් සර්කිට් එක අදින්න ඕනේ. මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයා ඉස්සරම මේ ප්ලග් පොයින්ට් එකේ වයර් එක මේ දෙකට දුන්නා. තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ පාට කරලා තියෙනවා නේද? ඒ කියන්නේ දැන් මේ හිට්ටෙන් ඉව්ව ඕනේ නැහැ. හරිද? ඒවා තහඩුවේ මේ ලොකු තහඩුව කපලා අයින් කරන්න ඕනේ. හරිද? මෙන්න මේ කොටු ඕනි කොටු වල මෙව්ව එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ. ඔයා මේක කපා ගද්දී තහඩුවේ පොඩි ඉඩක් තියලා කපා ගන්න නැත්නම් මෙතෙන් නෑනේ දාන්න. මේක එකක් මේක එකක් ඒක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිනේ? මම ඔයාලට කියලා දෙන්න ලේසිවට තමයි මේ විදිහට ලයින් තුනක් අරගෙන කූඩුවේ ලයින් තුනකට කියලා දුන්නේ. අවුලක් නෑ. මං හිතනවා මේ මම ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මේ විදිහට තමයි ඔයා ඇද ගන්න ඕනේ. මේ කියලා දුන්නේ කූඩුවේ උඩ කොටසට විතරයි. ඔයා යට කොටසට වෙනම ප්‍රෙෂරයක් හදලා ප්‍රෙෂර් කොටයක් හදලා ඒකට වෙනම ලයිට් සර්කිට් එකක් හදන්න ඕනේ. මේ දෙකම හදද්දී ඔයා ගැලපෙන උඩයි යටයි ගැලපෙන විදිහට හදාගන්න. හරි. ඔය විදිහට තමයි ලයිට් සර්කිට් එක හදුනේ. ඒක අදගත් එක කොලේ එහෙම්ම ඇදගන්න තහඩුවේ. තහඩුවේ ඇදගෙන මමත් ඒ විදිහට තමයි හදාන්න තියෙන්නේ.
ඊට පස්සේ ඒ විදිහටම කපා ගන්න. කපා ගද්දින් ඔයාලා හරියට බලන්න මෙතන මම මේක මේ දැන් මේ කොටුව කියමුකෝ. මේ කොටුව සම්බන්ධ වෙලා තියෙන්නේ මේ උඩපටියේ. මේක මේ කොටුව සම්බන්ධ වෙලා තියෙන්නේ උඩපටියේ. නේ. පාට මෙතන පුළුවන් ටින්ටස් එක පාවිච්චි කරලා මේ විදිහට ටින්ටස් එක ගහගන්න. ගහගද්දි මේ විදිහට මුල්ලෙන් ගහගන්න මතක් කරලා මේ විදිහට මුල්ලෙන් තමයි ගහන්න තියෙන්නේ. මොකද ස්පෝක් එක යද්දි මේ ඇනේ වදින්න බලන හින්දා ස්පෝක් එක මැදී යන්නේ. ඒ නිසා අයිනට කරලා ටින්ටස් එක ගහගන්න. මෙන්න මෙතෙන් තමයි මම කරන්ට් එක දුන්නේ. වයර් එක මෙතනින් දාලා මෙතෙන්ද මේ ඇනේ තද කරලා තමයි මෙතෙන් තමයි කරන්ට් එක දුන්නේ. එතකොට මේ එකින් එකට සම්බන්ධ වෙලා තියෙන හින්දා මේකේ වටේටම කරන්ට් එක යනවා. මේ විදිහට පළු දෙකකට අපි හැදුවේ මේ ප්‍රෙෂර් කොට. ඒක මේ බටේ ඇතුළට දාලා මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනි. මේවට කියන්නේ කනෙක්ටර්ස් කියලා හાર્ඩ්වෙයාර් එකකින් ඔයාලට මේ වගේ දිග කැල්ලක් ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි කනෙක්ටර්ස් භාවිතා කරලා මේ ස්පෝක් කූරු දාගන්නේ. ඔයා හරියට බලන්න මේ මගේ කැරගෙන කුඩුවේ මේ මම ස්පෝක් ටික කූඩුවට තියලා මේ විදිහට තමයි සම්බන්ධ කරගෙන තියෙන්නේ. පොඩි රීප් පටියක් ඉස්සරහින් දාලා ඒක රබර් පටි දෙකකින් උඩින් ඇදලා තියෙනවා. ස්පෝක් එක පොඩ ටෙන්ෂන් එකකින් ප්‍රෙෂර් කොටේට තියලා වටේම කැරගෙන විදිහට. ඔයා ටිකක් මේක හොඳට වීඩියෝ එක බලන්න. හරි. දැන් ඔයා දන්නවා කොහොමද වයරින් එක වෙන්න ඕනේ විදිහ. තවත් ඔයාලට වැඩේ කන්ෆර්ම් වෙන්න මගේ කූඩුවේ ලයිට් එකක් පෙන්වන්නම්. මේ විදිහට මේකේ ෆේස් ලයින් එක ස්පෝක් එකකට මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේකේ නියුට්‍රල් එක මේ විදිහට බටේ හරහා මේ විදිහට මෙතන ඇනේට තමයි මම දීලා තියෙන්නේ. හරි. අපේ වැඩේ ඉවරයි දැන්. දැන් ඔයාලට තියෙන්නේ ප්ලග් පොයින්ට් එක හරහා කූඩුවට කරන්ට් එක දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ තහඩුවල ස්පෝක් ගෑවෙන ටයිම් එකට ලයිට් අපි හදාගත්ත ලයිට් සිස්ටම් එක පත් වෙනවා. හරි. ඊළඟ වීඩියෝ එක විදිහට පොසොන් එකට වලට හදාගන්න පුළුවන් සුපිරි ලයිට් සිස්ටම් එකක් හදන විදිය කියලා දෙන්න හිතේ තියන් ඉන්නවා. ඒකත් ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. සබ්ස්ක්‍රයිබ් කරපු නැති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. See you.